එක්කෙනෙක් පාවිච්චි කරන ස්ථානේ අර එහා පැත්තේ තියෙන බෙහෙත් කොටන්න පාවිච්චි කරනවා. ඒවා දැනට හොයාගත්ත හරිය. ඒකෙන් කොටාගත්ත බෙහෙත් ඖෂධ මේවට කියන අඹර ගන්න. මේ තියෙන අඹරුන් ගන්න. මේකත් දැනට හොයාගත්ත හරිය. මේකෙන් අඹරගත්ත බෙහෙත් ඖෂධ මේකට දාලා වතුරත් එක්ක මිශ්‍ර කරලා අඹරද්දි මේ උඩින් පෙරිලා යන බෙහෙත් වතුර මේ සිදුර ඔස්සේ මේ කියන විශාල බෙහෙත් වලට යනවා. මේ අපේ ලංකාවේ හම්බෙන විශාලතම බෙහෙත් වලින් එකක්. අනුරාධපුරයේ මිහින්තලේ මැදගිරිය වගේ තැන් වලට ගියොත් තමන්ගේ ඇඟේ ගාන තියෙන බෙහෙත් වල හම්බ වෙනවා. ඒ එකවර එක්කෙනෙක්ට පවණක් ප්‍රතිකර්ම කරන්න. මේ එකවර විශාල පිළිසකට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරන තමයි මේ වගේ ලොකු බෙහෙත් වරුවක් හදන්නේ. එතන අදක් විදිහට තියෙනවා මේ අපේ ජලයේ සියල්ල පිට කරන මාර්ගය. අතනින් එළියට ඒ ගලි සිස්ටම් පාවිච්චි කරනවා. මෙතන අදක් විදිහට පාවිච්චි කරනවා බෙහෙත් ගලවලා නිදි කරවා කියන එතන ටැංකියක් තියෙනවා. බෙහෙත් ඖෂධ දාපු මේ හැම ගොඩනැගිල්ලකම වහලා තිබිලා තියෙනවා. ඒවා කාලෙත් එක්ක තමයි නාස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මුලින්ම අපිට හම්බ වෙන්නේ පොකුණ, ජලය, දෙවෙනියට දානශාලාව, මේකට ඕන. මේ තමයි මූලික අවශ්‍යතා. මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලික සාධක ටික තමයි මේ පහලින් හම්බ වෙන්නේ. මෙතනින් උඩට තමයි වන භාවනා කටයුතු කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වෙන්නේ. ජනතාගරයක් කියලා කියන්නේ ඇත්තටම රෝහලක් නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කරන වස්තු මාසයක්. මේ වස්තු මාසෙ විශේෂයෙන් පින්ඩපාතයක් නැහැ. නිසා භික්ෂුන් වහන්සේලාගේ ඇඟවල් මහත් වෙන්න පටන් ගත්තා. හේතුව ව්‍යායාමයක් සිද්ධ වෙන්නේ නැති නිසා. නිසා බුදුහාමුදුරෝ දේශනා කරන ගිනිහල් ගයක් පවත්වාගෙන යන්නේ. ගිනිහල් ගයක් කිව්වේ දහණය මගින් දාඩිය පිටකට ගන්න ක්‍රමය. සවුන ස්ටීම් බස්. ඔක තමයි ජනතාගරයක් කියලා කියන්නේ. ලෙඩක් වෙන්න පෙර කරන ලද ප්‍රතිකාර. විශේෂයෙන් මේ ජනතාගරයක් කරා කරන්නේ ලෙඩකට කලින් කරන ප්‍රතිකාර. මොකද මේ නිවන කරා යන ගමනේදී Tamanට හොඳ මනසක් වගේම හොඳ ශරීරයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ දෙකම පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්නේ. ලංකාවේ අපට හම්බෙන අංග සම්පූර්ණ ආරාම සංකීර්ණ වලින් එකක් තමයි මේ පිටිකර කියලා කියන්නේ.